ඉතින් අද අපි කතා කරන්න යන්නේ සැෆ්‍රන් ප්‍රොඩක්ට් එකක් හදන එක ගැන. සැෆ්‍රන් කියලා කියන්නේ කුංකුම වලට. ඉතින් කුංකුම වලට පුළුවන් අපේ ශරීරය පාට වැඩි කරලා, පාට ලස්සන කරලා අපිව නිරෝගී කරන්න. ඉතින් හොඳම සැෆ්‍රන් මේකට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා වගේ තද රතු පාට, ටිකක් මහත, හොඳ රේණු තමයි මේ නිෂ්පාදනය සකසන්න උවමනා වෙන්නේ. ඉතින් මං කිව්වේ නැහැනේ අපි අද මොකද්ද හදන්න යන්නේ කියලා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පෙන්නන්නේ සැෆ්‍රන් ෆේස් වොෂ් එකක් හදාගන්න විදිහ. මුලින්ම මම මගේ භාජනයට හොඳ සැෆ්‍රන් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ සැෆ්‍රන් ගන්නකොට මං කිව්වනේ හොඳම වර්ගයෙන් ගන්න කියලා. ඉතින් අපි කෑමට ගන්න සැෆ්‍රන් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක ටික වෙලාවක් මේ වතුරේ සැෆ්‍රන් ටික හොඳට තැම්බිලා සැෆ්‍රන් වල තියෙන ලස්සන කහ පාට මේ වතුර එකට එනකන් මේක තියලා තියෙන එක තමයි ඊළඟට කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මට මේ වතුර ටික චුට්ටක් මදි කියලා හිතුන නිසා මම ආයෙම චුට්ටක් වතුර මේකට එකතු කරගන්නවා. ඉතින් දැන් මෙන්න මේ විදිහේ ලස්සන පාටක් ඔයගොල්ලන්ට පේනවා තියෙනවා. ඉතින් මේක තමයි අපි තියලා තියන්නේ අපිට ඕන ප්‍රමාණයට මේක තැම්බිලා ලස්සන වෙනකන්. ඉතින් ඊට පස්සේ අපි ඊළඟ පියවරට යනවා. මෙතනදී අපි අපේ ෆේස් වොෂ් එක හදාගන්න පාවිච්චි කරන සියලුම අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒ කියන්නේ අපි පැහැපත් වෙන්න පාවිච්චි කරන පවුඩර් වෙන්න පුළුවන්. නැත්නම් අපි ගන්න ග්ලිසරීන් වෙන්න පුළුවන්. නැත්නම් අපි ගන්න හයිඩ්‍රොසෝල් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපි අපේ ෆෝමියුලා එකට අනුව වෙන් වශයෙන් මැනගන්න එක තමයි මෙතනදී කරන්නේ. ඉතින් අපි මේක පාඨමාලාවක් විදිහට පවත්වන එකක්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ තරහ වෙන්න එපා. අපි මේවා කොච්චර ප්‍රමාණ වලින් ගන්නවද මොනවද මේකට අරගන්නේ කියලා කිව්වේ නැහැ කියලා. මොකද අපේ පන්ති වලට සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ට ඒගොල්ලන්ගේ ෆෝමියුලේෂන් අතට හම්බුනාට පස්සේ ඒක හදාගන්නේ කොහොමද කියන එක අපි පෙන්වන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා අපේ තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝ වල තියෙන හැම පාඨමාලාවක්ම ලංකාවේ අඩුම මිලට ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ හැම පාඨමාලාවකටම ඔයගොල්ලන්ට වටිනා කියන වීඩියෝස්, ඒ වගේම සටහන්, ඒ වගේම රූප සටහන්, වොයිස් මේ හැම දෙයක්මත් හම්බ වෙනවා. ඒ වගේම තමයි කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. මූලික දැනුමක් නැති අයට උනත් අපි උගන්වනවා. නිෂ්පාදනය හරියට මේවට අවශ්‍ය තත්ත්ව සහතික රජයේ ආයතන වලින් කොහොමද මේ තත්ත්ව සහතික ටික අරගන්නේ, කොහොමද හරියට ලේබල් එකක් ක්‍රියේට් කරගන්නේ, කොහොමද පේජ් එකක් හදාගන්නේ, කොහොමද ඔයගොල්ලෝ මේක වෙළඳපොළට භාවිතා කරන්න හොඳ කියන හැම කාරණාවක්ම හැම මාතෘකාවක් යටතේම උගන්වනවා අපේ පන්ති වලට සම්බන්ධ වුණොත් ඔයාලා. ඉතින් හැම මාසෙකම පවත්වනවා අපේ මේ සැෆ්‍රන් ප්‍රොඩක්ට් මැනුෆැක්චරින්. එහෙමත් නැත්නම් අපේ කුංකුම රූපලාවන්‍ය නිෂ්පාදන හදන පන්තිය. ඉතින් මේ මාසේ ඒ කියන්නේ මැයි මාසේ 10 වෙනිදාට තමයි පන්තිය පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඒ පන්තියේ අපි ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, බොඩි ලෝෂන්, සීරම්, සබම් වගේම සැෆ්‍රන් ෆේස් වොෂ් එකකුත් උගන්වනවා. ඉතින් එතකොට මේ නිෂ්පාදන ටික හරියට හදන්න පුරුදු වුණොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දවසට අවශ්‍ය දේවල් ටික ගෙන්න ගන්න ආයෙ වෙනත් ආයතන වලට යන්න අවශ්‍ය නැහැ. ඔයාටම පුළුවන් නිරෝගී විදිහට එකතු කරපු හොඳ ගුණාත්මක තත්වයේ තියෙන සැෆ්‍රන් එකතු කරගෙන මේ විදිහට ඔයගොල්ලන්ගේ නිෂ්පාදනය හදාගෙන යන්න. ඉතින් මෙතනදී මම අර හොඳටම තැම්බෙන්න තියලා තියපු සැෆ්‍රන් ටික පෙරා ගන්න එක තමයි කරන්නේ. ඉතින් මේකට ඔයගොල්ලන්ට චීස් ක්ලොත් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේකට ටිෂු එකක් තමයි පාවිච්චි කරන්නේ. මේකෙනොත් ඔයගොල්ලන්ට හොඳට පෙරා ගන්න පුළුවන්. මේ කිසිම කෑල්ලක් මිශ්‍ර වෙන්නේ නැතුව. ඉතින් මේ විදිහට පෙරලා අයින් කරගන්න වතුර එක තමයි මම පාවිච්චි කරන්නේ මගේ ෆේස් වොෂ් එක හදන්න. අපි මේකට කිසිම වෙනත් පාටක් පාවිච්චි කරන්නේ නැහැ. මේ පාටම තමයි අපේ සැෆ්‍රන් ෆේස් වොෂ් එකේ පාට. ඉතින් මේ වගේම තමයි අනිත් නිෂ්පාදන ගැන කතා කරනකොටත් ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ආදරෙන් ආරාධනා කරනවා බලාගෙන ඉන්න කියලා. දැන් අර අපි හොඳට පෙරාගත්ත සැෆ්‍රන් එකෙන් අපිට අවශ්‍ය වතුර ප්‍රමාණය කිරා ගන්න තමයි මේ යන්නේ. ඉතින් මේ විදිහට කිරා ගන්නවා බලන්නකෝ. ඒකේ පාට ලස්සන. ඉතින් මේ පාට ලස්සන ෆේස් වොෂ් එකක් තමයි ඔයගොල්ලෝ අතට අන්තිමේට හම්බ වෙන්නේ.
මම මේ විදිහට ඉස්සල්ලාම මේ ටික කිරා ගන්නවා. ඊට පස්සේ මට මගේ හයිඩ්‍රොසෝල් මම එකතු කර ගන්නවා. මගේ මේ නිෂ්පාදනයේ වතුර ප්‍රතිශතය සම්පූර්ණ කරගන්න ඕන නිසා. ඉතින් ඊට පස්සේ මම මේ ටිකත් පැත්තකින් තියාගෙන මගේ අනිත් මට අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකත් එකතු කරලා වෙන වෙනම පැත්තකින් තියා ගන්නවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ කුංකුම නිෂ්පාදනයක්. ඒ කියන්නේ සැෆ්‍රන් අඩංගු සමපැහැපත් කරන නිෂ්පාදනයක් ඇත්තටම සති දෙකක් වගේ කාලයක් පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට හොඳ වෙනසක් දැක ගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලන්ගේ හැමේ ලස්සන රන්වන් පැහැ වර්ධනය වීගෙන එනවා බලා ගන්න පුළුවන්. ගොඩක් සුදු අයටත් වැඩිය ටිකක් අපි සමාජයේ පාවිච්චි කරන්නේ කළුයි කියලා. අනේ අපේ කළු කෙල්ලොන්ට කොල්ලොන්ට තමයි මේකේ රිසල්ට් එකක් වැඩි හරියක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැමටත් අහිතකර නැති නිසා ඔයගොල්ලන්ට වඩාත් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට හැමදාම උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මම මගේ මූලික නිෂ්පාදනය හදාගන්න වාජනයට මම මුලින්ම මගේ සැෆ්‍රන් වතුර එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට දාන අනිත් සියලුම පවුඩර් ටික මේකට එකතු කරගෙන කලවම් කරගන්න එකයි මේ වෙලාවේ කරන්නේ. මේ වෙලාවේ මේ විදිහට කලවම් කරනකොට ඔයගලන්ට පේනවා ඇති මේ මිශ්‍රණය ගොඩක් උකු මිශ්‍රණයක් බවට පත් වෙනවා. ඉතින් මේක කලවම් කරලා ඊට පස්සේ මම මේකට දාගන්න තියෙන අනිත් හැම දෙයක්ම පිළිවෙලින් පිළිවෙලට දාගන්නවා. ඒ කියන්නේ මම මුලින්ම ග්ලිසරින් මිශ්‍රණය තමයි එකතු කරගත්තේ. එතකොට මම ඊළඟට මගේ පෙන එන්න ඒ වගේම pH එක බැලන්ස් වෙන්න එකතු කරගන්න අනිත් හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම මේකට එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මේකට සුවඳ එකතු කරගන්න පුළුවන්. කැමති අයට පාට එකතු කරගන්නත් පුළුවන්. නමුත් මට හිතෙනවා මේකට පාටක් එකතු කරගන්න අවශ්‍ය නැහැ කියලා. මොකද මේ ලස්සන කහ පාට අපිට සැෆ්‍රන් වලින් හම්බ වෙච්ච කහ පාට. ඉතින් ඒ නිසා පාටවල් එකතු කරලා ආපහු මේ නිර්මාණය වෙනස් කරගන්න මම යන්නේ නැහැ. මම මේකට මේ තියෙන විදිහටම ආසයි. ඉතින් ඒ නිසා මේ විදිහට තමයි මම ගන්න. ඉතින් මේකට කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. එතකොට මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට අවුරුදු 2ක් මාකට් එකේ තියලා තියන්න පුළුවන්. ඒ කියන්නේ බෝතලයකට දාලා ලේබල් එක කරලා මේක ඔයාට අවුරුදු 2ක් පාවිච්චි කරන්න ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් දැන් මේ හදාගත්ත මිශ්‍රණය මම දැන් මගේ පාවිච්චි කරන්න යන බෝතලෙට දාගන්නයි යන්නේ. මෙතන මම මිලිලීටර් 100ක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මිලිලීටර් 100 බෝතලයක් තමයි මේකට පාවිච්චි කරන්නේත්. ඉතින් මේ විදිහට අපි ඒක දාගමු අපේ බෝතලෙට. ඉතින් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට નિયમિત වෙලාවක් නැහැ. ඔයගොල්ලන්ට උදේට හවසට ඔයගොල්ලෝ කැමති වෙලාවට මූණ පිරිසිදු කරන්න ඕනේ කියලා හිතන හැම වෙලාවකම ෆේස් වොෂ් එකෙන් චුට්ටක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි ස්පෙෂලිම රැට ක්‍රීම් එකක් ගාලා නිදා ගන්න කට්ටිය නම් උදේට අනිවාර්යයෙන්ම ෆේස් වොෂ් එකකින් මූණ හොදලා හොඳ ක්ලෙන්සර් එකක් කරලා දවල් දවසේ පාවිච්චි කරන්න ඕනේ වාලේප කරලා අනිවාර්යෙන් සන් ක්‍රීම් එකකුත් පාවිච්චි කරන්න. මොකද එහෙම නැත්නම් අපි මේ පාවිච්චි කරන්න දේවල් ඔයගොල්ලන්ගේ හැමට නිසියාකාරව ඇබ්සෝබ් කරගන්නේ නැති නිසා. ඉතින් දැන් හරි අපි මේක හදලා ඉවරයි. බලමුකෝ අපි කොච්චර ලස්සන නිෂ්පාදනයක් හැදුවද කියලා. මේ තියෙන්නේ ඔරිජිනල් කලර් එක. මේක ගොඩාක් ලස්සනයි. ගොඩාක් thick. පොන්චි බින්දුවක් ඇති එකපාරක් මූණ හොද ගන්න. ඉතින් සාමාන්‍ය මේ වගේ ෆේස් වොෂ් එකක් නම් ඔයගොල්ලන්ට මාස එකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. හැබැයි ඔයගොල්ලෝ දවසකට දෙතුන් පාරක් මූණ හොදන කෙනෙක් නම් මේක මාසයක් හොඳටම ඇති පාවිච්චි කරගෙන යන්න. ඉතින් අපි බලමුකෝ ඇත්තටම මේකෙන් හොඳට පෙන ඇවිල්ලා හොඳට පිරිසිදු වෙනවද කියලා. ඉතින් ඔන්න මම මුලින්ම හොද ගන්නයි යන්නේ. මම මගේ ෆේස් වොෂ් එකේ ඉස්සෙල්ලාම මම අත හොඳට හොද ගන්නවා. ඊට පස්සේ මගේ ෆේස් වොෂ් එකෙන් බින්දු කීපයක් එකතු කර ගන්නවා. හරි. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට හොඳටම ඇති ඔයගොල්ලන්ගේ මූණ පිරිසිදු කරගන්න. හරි. ඊට පස්සේ මම මේක හොඳට අතුල්ලලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට හොඳට මේකේ පෙන එනවා. පෙන ගතිය වැඩි. ඒ වගේම ගොඩාක් සුවඳයි. ඉතින් ඔයගොල්ලන්ට මේකේ වයිට්නින් ඉෆෙක්ට් එකකුත් තියෙන නිසා පාට වෙන්න පොන්චි සම්භාවිතාවයකුත් තියෙන නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ නිෂ්පාදනයක් හදලා වෙළඳපොළට දාන්න වගේම ඔයාට පාවිච්චි කරන්න ගන්න. ඉතින් බෙස්ට්ම ෂැම්පූ එකක් හදන්න, බෙස්ට්ම ෆේස් වොෂ් එකක් හදන්න, ක්‍රීම්ස් හදන්න ඉගෙන ගන්න නම් සන්දාරයකට සම්බන්ධ වෙන්න. වැඩි විස්තර දැනගන්න WhatsApp දුරකථන අංකය දාලා තියෙනවා. හැමෝටම බොහොම ස්තුතියි.